සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔයාලට මතකද ඇති අපි කලින් පේපරේ කතා කරේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 2024-25 වර්ෂයේ 11 වෙනි වසර 3 වෙනි වාර විභාගයට ආපු පේපරේ ඒ කොටස. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ පේපරේ B කොටස. අපි එහෙනම් යන් අද වීඩියෝවට. මේ B කොටසේ කියලා තියෙනවා ප්‍රශ්න සියල්ලට මෙම් පත්‍රයෙන් පිළිතුරු සපයන්න කියලා. ඉතින් ඔයාලා මේ දීලා තියෙන ඉඩ ප්‍රමාණය පාවිච්චි කරලා තමයි මේ ගාන හදන්න ඕනේ. එහෙනම් අපි යම් පළවෙනි ප්‍රශ්නෙට. මුලින්ම කියලා තියෙනවා එනම් සමාගමේ කොටසක වෙළඳපොළ මිල රුපියල් 40කි. වර්ෂයේ මුලදී බිමල් එම සමාගමේ කොටස් 750 මිලට ගනී. එහෙනම් බිමල් ආයෝජනය කළ මුදල සොයන්න. එහෙනම් බිමල් කොටස් 750ක් රුපියල් 40 ගානේ අරන් තියෙනවා. එහෙනම් එයා ඒ ඔක්කොට වියදම් කරලා තියෙන මුදල රුපියල් 30000ක් කියලා අපිට එනවා. එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යමු. වර්ෂයේ අගදී බිමන්ට ලැබුණු ලාභාංශ ආදායම රුපියල් 4500ක් විය. සමාගම කොටසකට ගෙවූ ලාභාංශය සොයන්න. ඒ කියන්නේ කොටස් 750ටම රුපියල් 4500ක් ගෙවලා නම් එක කොටසකට කීයක් හම්බෙලාද කියලානේ. එතකොට අපිට මේක සුළු කරාම එක කොටසකට ලැබුණු ලාභාංශය රුපියල් 6යි කියලා එනවා. වසර අවසානයේදී ඉහත කොටස් එකක් රුපියල් 42 බැගින් විකුණන ලදී. ඒ කියන්නේ කොටස් 750 42 ගානේ විකුණලා තියෙනවා. කොටස් විකුණාලත් මුදල හා ලාභාංශ ආදායමට තවත් අමතර මුදලක් එකතු කර. කොටස් විකුණාලත් මුදල කියන්නේ මේ 750 වැඩි කිරීම 42. එතකොට ලාභාංශ ආදායම මේ මෙතන දීලා තියෙනවා. ලැබුණු ලාභාංශ ආදායම රුපියල් 4500යි කියලා. එහෙනම් මේකට රුපියල් 4500ක් එකතු කරන්න ඕනේ. ඊට පස්සේ කියලා තියෙනවා ලැබුණු ලාභාංශ ආදායමට තවත් අමතර මුදලක් එකතු කර. ඒක අපි දන්නේ නැනේ. ඒ හින්දා අපි ඒක x කියලා ගමු. මුදලක් එකතු කර එම මුදල 10%ක වාර්ෂික වැල්පොලි අනුපාතකයක් එවන ගිණුමක වසර දෙකක් සඳහා තැන්පත් කරන ලදී. එමගින් පළමු වසර අවසානයේදී ලැබුණු පොලි මුදල රුපියල් 4200 කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ මුදල 10%ක පොලියක් ලැබෙන ගිණුමක තැන්පත් කරලා ඒකෙන් පළවෙනි අවුරුද්දේ රුපියල් 4200ක පොලියක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්නය අහන්නේ අමතරව එකතු කරන ලද මුදල. ඒ කියන්නේ මෙන්න මේ x නේ. එතකොට අපිට මේක සුළු කරාම x වල අගය හොයාගන්න පුළුවන්. එතනින් අපිට x වල අගය එනවා රුපියල් 6000යි කියලා. ඒ කියන්නේ අමතරව එයා රුපියල් 6000ක් ආයෙ එකතු කරලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නය අහන්නේ දෙවන වසර අවසානයේදී ගිණුමේ ඇති මුළු මුදල සොයන්න. එතකොට අපිට මෙතනින් එනවනේ එයා එකතු කරපු මුළු මුදල. මේ කොටස් විකුණලා ගත්ත මුදලයි ලාභාංශයයි අමතර එකතු කරපු මුදලයි මේ අපිට ඇවිල්ලා තියෙනවා 4200 42000යි කියලා. එතකොට දෙවන අවසානයේදී ගිණුමේ ඇති මුළු මුදල. එතකොට මේකටත් පොලියක් හම්බ වෙනවනේ දෙවන වසරේ 110ක්. එතකොට ඒ පොලියයි අපිට පළවෙනි වසර අවසානයේදී හම්බෙච්ච 42000යි එකතු කරාම තමයි මුළු මුදල එන්නේ. එතකොට මෙතනින් අපිට එනවා රුපියල් 40000
6200යි කියලා. එහෙනම් අපි යන් දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ PQRS මගින් දිග සෙන්ටිමීටර් 30ක වූ ඍජුකෝණාශ්‍රාකාර කාඩ්බෝඩ් කෙවැල්ලක් නිරූපණය වේ. එහි කොටසක් අඳුරු කර ඇත්තේ ABCD හැඩතල ලැබෙනසේය. එම හැඩතලය BCD අර්ධ වෘත්තයකින් හා උස සෙන්ටිමීටර් 24 වූ ABD සමද්විපාද ත්‍රිකෝණයකින් සමන්විතය. එතකොට පළවෙනි ප්‍රශ්නයෙන් අපිට කියලා තියෙන්නේ අර්ධ වෘත්තාකාර කොටසේ අරය සොයන්න කියලා. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන දණ්ඩමත් සෙන්ටිමීටර් 31යි කියලා දීලා තියෙනවා. මෙන්න මේ දිග සෙන්ටිමීටර් 24යි කියලා දීලා තියෙනවා. එතකොට මේ අර්ධ වෘත්තාකාර අරය වෙන්නේ මෙන්න මේ කොටසනේ. එතකොට අපිට සෙන්ටිමීටර් 31න් සෙන්ටිමීටර් 24 අඩු කරාම අර්ධ වෘත්තාකාර කොටසේ අරය ලැබෙනවා. සෙන්ටිමීටර් 31න් 24 අඩු කරාම සෙන්ටිමීටර් 7යි. ඒ කියන්නේ මෙන්න මේ කොටස සෙන්ටිමීටර් 7යි. ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ BCD චාප දිග සොයන්න. BCD කියන්නේ අර්ධ වෘත්තයක්නේ. එතකොට සම්පූර්ණ වෘත්තයක නම් පරිමිතිය හොයන්නේ 2πr කියන ප්‍රමේයයෙන්. එතකොට මෙතන තියෙන්නේ අර්ධ වෘත්තයක් නිසා අපිට සූත්‍රය හදාගන්න පුළුවන් πr කියලා. එතකොට π කියන්නේ 22 බෙදීම 7 කියලා දීලා තියෙනවා. එතකොට අරය අපි හොයාගත්ත සෙන්ටිමීටර් 7යි කියලා. එතකොට මේ 7ට මේ 7 කැපෙනවා. එතකොට BCD චාප දිග එනවා සෙන්ටිමීටර් 22යි කියලා. ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ ABCD හැඩතලයේ වර්ගඵලය සොයන්න. එතකොට ABCD කියන්නේ සමද්විපාද ත්‍රිකෝණකින් හා අර්ධ වෘත්තයකින් සමන්විත සංයුක්තයක්. එතකොට අපි අර්ධ වෘත්තයේ වර්ගඵලයයි ත්‍රිකෝණයේ වර්ගඵලයයි දෙකම එකතු කරන්න ඕනේ. එතකොට අර්ධ වෘත්තයේ වර්ගඵලය සම්පූර්ණ වෘත්තයක නම් වර්ගඵලය πr වර්ග. එතකොට මේක භාගයක් නිසා දෙකෙන් බෙදෙන්න ඕනේ. එතකොට ත්‍රිකෝණයේ වර්ගඵලය එන්නේ භාගයක් ආධාරකය කියන්නේ මේ BD දිග. එතකොට අරයක් සෙන්ටිමීටර් 7යි නම් BD දිග සෙන්ටිමීටර් 14ක් වෙනවා. ඊට පස්සේ ලම්බ උස සෙන්ටිමීටර් 24යි. එතකොට මෙතන මුලින්ම භාගය තියෙනවා. ෆයි කියන්නේ 22 බෙදීම 7. ආරය කියන්නේ 7යි. ඒකේ වර්ගය. ඒකට එකතු කරන්න ඕනි මෙතනින් 7 වැඩි කිරීම 24 168යි. මෙතනින් මේ 7ට මේ 7 කැපෙනවා. මේ දෙකට 22ව 11යි. එතකොට 11 වැඩි කිරීම 7 77යි. 77යි 168යි එකතු කරාම මුළු එකතුව 245යි වර්ග සෙන්ටිමීටර්. මුලින්ම ඔයාලා මේ සංකේත දාන්න පුරුදු වෙන්න ඕනි B කොටසේ නම්. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. අඳුරු කළ කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති. අපි මුලින්ම අඳුරු කරපු කොටසේ වර්ගඵලය හොයාගෙන ඉමු. අපි දැනටමත් මේ අඳුරු කරලා නැති කොටසේ වර්ගඵලය දන්නවා. එතකොට මුළු වර්ගඵලයෙන් අඳුරු කරලා නැති කොටසේ වර්ගඵලය අඩු කරාම අඳුරු කරපු කොටසේ වර්ගඵලය එනවා. QR දිග සෙන්ටිමීටර් 31යි. වැඩි කිරීම දිග මේ දිග සෙන්ටිමීටර් 14යි. 31 වැඩි කිරීම 14න් අපිට මුළු ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. අපිට එනවා 434යි කියලා. එතකොට අපි මේකෙන් අඩු කරන්න ඕනේ අඳුරු කරපු නැති කොටසේ වර්ගඵලය 245යි. එතකොට අපිට එන උත්තරේ 189 කියලා. එතකොට කියලා තියෙන්නේ අඳුරු කළ කොටසේ වර්ගඵලය. මේ ඇවිත් තියෙන දැන් අපිට අඳුරු කළ කොටසේ වර්ගඵලය සමාන වර්ගඵලයක් ඇති අර්ධ වෘත්තයේ අරයට සමාන පළලක් ඇති. එතකොට අර්ධ වෘත්තයේ අරය කියන්නේ සෙන්ටිමීටර් 7යි. එතකොට ඍජුකෝණාශ්‍රයක දිග. එතකොට
පළල 7යි දිග දන්නේ x වර්ගඵලය 189. එතකොට අපිට x එනවා 27 සෙන්ටිමීටර් කියලා. අපි එහෙනම් යන් තුන්වෙනි ප්‍රශ්නෙට. ස්වයං රැකියාවක් ලෙස මහම් කර්මාන්තයේ යෙදෙන නිර්මලා ඒ සඳහා මිලදීගත් රෙදි වලින් 5න් 3ක් ළම ඇඳුම් මැසීමටත් ඉතිරි කොටසෙන් 4න් 1ක් කොට්ටවල මැසීමටත් භාවිතා කරන ලදී. ළම ඇඳුම් මැසීමට යොදාගත් පසු ඉතිරි වූ රෙදි ප්‍රමාණය මිලදීගත් මුළු රෙදි ප්‍රමාණයෙන් කොපමණ කොටසක්ද? එතකොට ඔයාලට මෙතන දීලා තියෙනවා මුළු රෙදි ප්‍රමාණයෙන් 5න් 3ක් ළම ඇඳුම් මැසීමට යොදාගත්ත කියලා. එතකොට මුළු රෙදි ප්‍රමාණය 1ක් නම් 5න් 3ක් ළම ඇඳුම් මැසීමට භාවිත කරලා තියෙනවා. එතකොට ඉතිරි රෙදි ප්‍රමාණය 5න් 2යි. ඊළඟ ප්‍රශ්නේ කොට්ටවර මැසීමට යොදාගත් කොටස මිලදීගත් මුළු රෙදි ප්‍රමාණයෙන් කොපමණ කොටසක්ද? ඔයාලට මෙතන දීලා තියෙනවා ඉතිරි කොටසින් 4න් 1ක්. මේ තියෙන ඉතිරි කොටස 5න් 2යි කියලා. එතකොට මේ 5න් 2න් 4න් 1ක් කොට්ටවර මැසීමට භාවිත කරලා තියෙනවා. එතකොට 10න් 1ක් මේ කොට්ටවර මැසීමට භාවිත කරලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ ඉහත සඳහන් වර්ග දෙක මැසූ පසු ඉතිරි වූ රෙදි ප්‍රමාණය පාපිසි මැසීමට භාවිත කරන ලදී. මැසීමට භාවිත කරන රෙදි ප්‍රමාණය ස්කන්ධ කිලෝග්‍රෑම් 12කි. නිර්මලා මිලදීගත් මුළු රෙදි ප්‍රමාණය ස්කන්ධ. අපි මුලින්ම හොයාගන්න ඕනි පාපිසි මැසීමට භාවිත කරන රෙදි ප්‍රමාණය භාගයක් විදිහට. එතකොට මෙතන කියලා තියෙනවා ඉහත සඳහන් වර්ග දෙක මැසූ පසු ඉතිරි වූ රෙදි ප්‍රමාණය. එතකොට මෙතන දීලා තියෙනවා ළමා ඇඳුම් මැසීමට එයා 5න් 3ක් භාවිත කරලා කියලා. එතකොට අපි මෙතනින් හොයාගත්ත කොට්ටුර මහන්න එයා 10න් 1ක් භාවිත කරා කියලා. එතකොට මුළු ප්‍රමාණයෙන් මේ කොටස අඩු කරාම තමයි ඉතිරි කොටස එන්නේ. එතකොට ඒ ඉතිරි කොටසින් තමයි මෙයා පාපිසි මහන්න භාවිත කරලා තියෙන්නේ. එතකොට අපිට මෙතනින් එනවා 5න් 3යි කියන්නේ 10න් 6යි. 10න් 6ට 10න් 1ක් එකතු කරාම 10න් 7යි. එතකොට ඉතිරි රෙදි ප්‍රමාණය 10න් 3. එතකොට 10න් 3ක් තමයි මෙයා පාපිසි මහන්න භාවිත කරලා තියෙන්නේ. එතකොට මෙතනින් කියනවා පාපිසි මැසීමට භාවිත කර රෙදි ප්‍රමාණය ස්කන්ධ කිලෝග්‍රෑම් 12කි. එහෙනම් අහන්නේ නිර්මලා මිලදීගත් මුළු රෙදි ප්‍රමාණය ස්කන්ධ. 10න් 3ක් කියන්නේ කිලෝග්‍රෑම් 12ක් නම් මුළු රෙදි ප්‍රමාණය 10න් 10ක් කියන්නේ කොච්චරක්ද? එතකොට අපිට එනවා හතරවෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ රෙදි කිලෝ එකක් මිලදී ගත්තේ රුපියල් 200ට කියලා. එතකොට අපි කලින් හොයාගත්ත නිර්මලා මිලදීගත් මුළු රෙදි ප්‍රමාණය කිලෝ 40යි කියලා. එතකොට එයාට 40ම මිලදී ගන්න රුපියල් 8000ක් ගිහින් තියෙනවා. එතකොට ඇයට වෙනත් වියදම් රුපියල් 2750ක් ගිහින් තියෙනවා. එතකොට 10750ක් ගිහින් තියෙනවා මෙයාට ඔක්කොම වියදම්. ඊට පස්සේ කියලා තියෙන්නේ ඉහත වර්ග තුන අලවියෙන් ඇයට ලැබෙන රුපියල් 12900. ඒ කියන්නේ 12900ක් එයාට හම්බෙලා තියෙනවා. එයාට 10750ක් වියදම් වෙලා තියෙනවා. එතකොට
එයා ලැබූ ලාභය කොච්චරද කියලා අහන්නේ. එතකොට එයා ලැබූ ලාභය 2150යි කියලා එනවා. එතකොට ඒක ප්‍රතිශතයක් විදිහට දැක්වුවොත් අපිට වියදම් වෙලා තියෙනවා 2750ක්. අපි ලැබූ ලාභය 2150යි. එහෙනම් 100ට කොච්චරක්ද? එතකොට අපිට මේක සුළු කරාම එනවා 120යි කියලා. හතරවෙනි ප්‍රශ්නෙන් අපිට කියලා තියෙන්නේ පෙට්ටියක 1 2 3 4 5 අංක ලියූ තුණ්ඩු ඇත. තුණ්ඩු සියල්ලම ප්‍රමාණයෙන් හා හැඩයෙන් සමාන වේ. ඒ කියන්නේ කිසිම හොරයක් බොරුවක් නැහැ කියන්නේ. කමල් ඉන් තුණ්ඩුවක් ගෙන හි අංකය පරීක්ෂා කර නැවත පෙට්ටියට දමා වෙනත් තුණ්ඩුවක් ගනී. ඒ කියන්නේ අපි තුණ්ඩුවක් අරගෙන ඒක බලලා අපි ආයෙත් ඒක පෙට්ටිය ඇතුළට දානවා කියලා. එතකොට කියලා තියෙනවා ඉහත සසම්භාවී පරීක්ෂණයට අදාළ නියැදි අවකාශය x ලෙස ගනිමින් දී ඇති කොටුදැල මත ලකුණු කරන්න. එතකොට පළමු ගැනීම 1. පළවෙනි ගත්ත තුණ්ඩුවේ තියෙන්නේ 1. ඊට පස්සේ අපි ඒක බලලා ආයෙත් පෙට්ටියට දානවනේ. එතකොට දෙවෙනි පාර ගන්නකොටත් අපිට එක හම්බෙන්න පුළුවන්. එහෙනම් ඒක නියැදි අවකාශයේ ලකුණු කරන්න ඕනේ. ඊට පස්සේ පළවෙනි පාර 2 ගන්නවා. එතකොට ඒක අපි ආයෙ දානවා. එතකොට අපිට 1 හම්බෙන්න පුළුවන්, 2 හම්බෙන්න පුළුවන්, 3 හම්බෙන්න පුළුවන්, 4 හම්බෙන්න පුළුවන්, 5 හම්බෙන්න පුළුවන්. පළවෙනි එකෙත් එහෙම. අපි දැන් 1 දැම්මනේ. එතකොට අපිට මේ ඕන එකක් හම්බෙන්න පුළුවන්. 3ත් එහෙමයි. පළවෙනි ගැනීමේදී 3 හම්බෙලා දෙවෙනි ගැනීමේදී ඕන එකක් හම්බෙන්න පුළුවන්. ඒ 3 අපි ආයෙත් දානවනේ. ඒ කියන්නේ අපිට මේ ඔක්කොම මාක් කරන්න වෙනවා මෙහෙම. ඊළඟ ප්‍රශ්නේ කියන්නේ අවස්ථා දෙකේදීම කමලට වර්ග සංඛ්‍යාවක් සහිත තුණ්ඩුවක් ලැබීමේ සිද්ධිය A නම් ඒ කුලකයක් ලෙස අවයව ඇසුරෙන් ලියන්න. එතකොට වර්ග සංඛ්‍යා කියන්නේ 1 වර්ගය 1යි 2 වර්ගය 4යි. එතකොට ඒ දෙක විතරයි මේකේ තියෙන්නේ. එතකොට මෙන්න මේ ටික තමයි අපිට හම්බෙන්නේ. එතකොට A ලියන්න පුළුවන් අපිට එකේදී 1 හම්බෙන්න පුළුවන්. එකේදී 4 හම්බෙන්න පුළුවන්. 4ෙදී 1 හම්බෙන්න පුළුවන්. 4ෙදී 4 හම්බෙන්න පුළුවන්. මේ ඔක්කොම වර්ග සංඛ්‍යා. තුන්වෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ සිදුවීමේ සම්භාවිතාව සොයන්න. ඒ සිදුවීමේ සම්භාවිතාව. එතකොට ඔක්කොම අවස්ථා තියෙනවා 25ක්. එතකොට 25න් 4යි අපිට වර්ග සංඛ්‍යා හම්බෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. B ප්‍රශ්න කියලා තියෙනවා A නම් පෙට්ටියේ කළු බෝල 3ක් තියෙනවා කියලා. A කියලා පෙට්ටියක් තියෙනවා. ඒකේ කළු බෝල 3ක් තියෙනවලු. සුදු බෝල 2ක් තියෙනවලු. එතකොට ඔක්කොම බෝල 5යි. B නම් පෙට්ටියේ සුදු බෝල 1යි කළු බෝල 3යි. කළු බෝල 1යි සුදු බෝල 3යි. එතකොට ඔක්කොම බෝල 4යි. ඒවා සර්ව සම බෝල වේ. මුහුණත් වල 1 1 2 3 4 5. ඔයාලට මෙතන පේනවා ඇති 6 නෑ. එකේව දෙකක් තියෙනවා. ලියු නොගැඹුරු ගණකාකාර ධාතු කැටයක් උඩ දමා ඉරට අංකයක් වැටුනොත් A පෙට්ටියෙන්ද ඔත්තේ අංකයක් වැටුනොත් B පෙට්ටියෙන්ද බෝලයක් සසම්භාවී ලෙස ගනු ලැබේ. මෙම සසම්භාවී පරීක්ෂණයට අදාළ පහත දැක්වෙන රුක් සටහන සම්පූර්ණ කරන්න. එතකොට ඔයාලට ධාතු කැටයේ උඩ දැමීමේදී 6න් 2ක් ඉරට සංඛ්‍යා. එතකොට ඉලක්කම් 6ක් තියෙනවා. ඒකෙන් ඉරට සංඛ්‍යා තියෙන්නේ 2යි. එහෙනම් ඔත්තේ සංඛ්‍යා ලැබීමේ සම්භාවිතාව 6න් 4යි. එතකොට ඉරට අංකයක් හම්බෙලා ඒකිනුත් ඔයාලට කළු බෝලයක් හරි සුදු බෝලයක් හරි හම්බෙන්න පුළුවන්. එතකොට ඒ පෙට්ටියේ
කළු බෝල ඔක්කොම බෝල 5යි කළු බෝල තියෙනවා 3ක්. එතකොට 5න් 3ක් කළු බෝල හම්බෙන්න පුළුවන්. එතකොට 5න් 2ක් සුදු බෝල හම්බෙන්න පුළුවන්. එතකොට B පෙට්ටියේ තියෙන ඔක්කොම බෝල 4යි. එතකොට කළු බෝල හම්බෙන්න පුළුවන් සම්භාවිතය 1යි. සුදු බෝල හම්බෙන්න පුළුවන් සම්භාවිතය 3යි. ඊළඟ ප්‍රශ්නෙන් කියලා තියෙන්නේ රුක් සටහන භාවිතයෙන් සුදු බෝලයක් ලැබීමේ සම්භාවිතය. එතකොට ඔයාලට පේනවා මේ පාර දිගේ ගියත් අපිට සුදු බෝලයක් හම්බෙන්න පුළුවන්. මේ පාර දිගේ ගියත් අපිට සුදු බෝලයක් හම්බෙන්න පුළුවන්. එතකොට ඔක්කොම මුළු සම්භාවිතාව ගන්න මේ දෙක අපි එකතු කරන්න ඕනේ. එතකොට අපි දැන් මේ පාර යන් 6න් 2 වැඩි කිරීම 5න් 2. ඒකට එකතු කරන්න ඕනි ඊළඟ පාර 6න් 4 වැඩි කිරීම 4න් 3. එතකොට මේක සුළු කරාම අපිට එනවා එකට 3යි. තිහෙන් 19 කියලා මුළු සම්භාවිතාව. අපි එහෙනම් යම් පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ අපතේ කිය කම්බි කැබලි සමූහයක දිග අයත් පන්ති ප්‍රාන්තර දැක්වෙන වට ප්‍රස්ථාරයක් රූපයේ දැක්වේ. 30 40 ප්‍රාන්තරයට අයත් කැබලි සංඛ්‍යාව 7ක් නම් මෙන්න මේ කොටසට අයත් කැබලි සංඛ්‍යාව 7ක් නම් අපතේ ගිය මුළු කැබලි සංඛ්‍යාව. එතකොට ඔයාලට පේනවා ඇති අංශක 84කින් කැබලි 7ක් නිරූපණය කරනවා නම් සම්පූර්ණ වෘත්තයේ අංශක 360කින් කැබලි කීයක් නිරූපණය කරනවද කියලා. එතකොට මුළු කැබලි සංඛ්‍යාව අපිට එනවා 30ක් කියලා. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ 50 60 ප්‍රාන්තරයට අයත් කැබලි සංඛ්‍යාව. මෙන්න මේ කැබලි සංඛ්‍යාව x නම් ඒ වගේ දෙගුණයක් 20 30 ප්‍රාන්තරයට අයත්. ඒ කියන්නේ මේක 2x. ප්‍රශ්නේ තියෙන්නේ පහත වගේ හිස්තැන් සම්පූර්ණ කරන්න. එතකොට 10 20 පන්ති ප්‍රාන්තරයට අයත් කැබලි සංඛ්‍යාව අපි හොයාගනිමු. එතකොට අපි දැන් අංශක 360ක් ඇතුලේ කැබලි 30ක් තියෙනවා කියලා හොයාගත්තානේ. එතකොට මේ 10 20 ප්‍රාන්ති ප්‍රාන්තරයේ තියෙන අංශක 72ක් ඇතුලේ කැබලි කීයක් තියෙනවද කියලා හොයාගමු. එතන කැබලි තියෙනවා 6ක්. ඊළඟට අපි මේ x දන්නේ නැහනේ. ඊළඟට මේ දන්න එක හොයාගනිමු. මෙතන 40 50 ඇතුලේ අංශක 60ක් තියෙනවා. ඒ කියන්නේ අංශක 360 ඇතුලේ කැබලි 30ක් තියෙනවා නම් අංශක 60ක් ඇතුලේ කැබලි කීයක් තියෙනවද? එතකොට එතන අපිට එනවා 5යි කියලා. එතකොට මුළු කැබලි සංඛ්‍යාව 6 ධන x ධන 2යි x ධන 5 ධන 7 සමානයි 30යි. එතකොට අපිට මේක සුළු කරාම x සමානයි 4යි කියලා එනවා. එතකොට 20 30 ඇතුලේ 2x කියන්නේ කැබලි 8ක් තියෙනවා. 50 60 ඇතුලේ කැබලි 4ක් තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ කියලා තියෙන්නේ ඉහත තොරතුරු නිරූපණය වනසේ දී ඇති අක්ෂ පද්ධතිය මත පන්තිවල මධ්‍ය අගයේ භාවිතයෙන් සංඛ්‍යාත බහුවශය අඳින්න කියලා. මවුස් එකෙන් හරියට අඳින්න බැරි හින්දා මම කලින් ඇඳලා තියාගත්තා. මුලින්ම ඔයාලා කරගන්න ඕනේ අපි මේ පන්ති ප්‍රාන්තර ටික මේකේ මාක් කරගන්න ඕනේ. අපිට දීලා තියෙන්නේ 10 20 30 40 එහෙමනේ. අපි
අපි ඒ ටික මාක් කරගෙන ඊට පස්සේ අපිට මෙතන දීලා තියෙන පන්ති ප්‍රාන්තරවල මධ්‍ය අගය. අපි පළවෙනි එකේ බලමු. පළවෙනි එකේ තියෙන්නේ 15/6. මේ තියෙන්නේ 15/6. අපි එතන ඩොට් එකක් තියාගත්තා. ඊට පස්සේ තියෙනවා 25/8, 35/7, 25/8, 35/7, 45/5, 55/4 කියලා අපි ඒ ටික මාක් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මෙතන 15 මධ්‍යගය නම් ඊට කලින් මධ්‍යගය 5 වෙන්න ඕනේ. එතකොට මෙතන අපි ඩොට් එක තියාගන්න ඕනේ 5. මෙතන අපි ඩොට් එක තියාගන්න ඕනේ 55 නේ මධ්‍යගය. ඊළඟ 60 70 එකේ මධ්‍යගය 65. එතකොට අපි මෙතන බිඳුවේ ඉඳන් 6ට තමයි ඉර අඳින්න ඕනේ. හරියට අඩි රූල තියලා ඒක අඳින්න ඕනේ. එතකොට අපිට මෙන්න මේ වගේ සංඛ්‍යාත බහුවස්ත්‍රයක් එනවා. එහෙනම් අපි B කොටස අපි කරලා ඉවරයි. අපි ඊළඟට වෙන පේපර් එකකින් හම්බෙමු.